හරි. අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. ඉතින් අද දවසේ අපිට කරන්න තියෙන්නේ ඝනද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය කියන පාඩම තමයි අපිට අද කරන්න තියෙන්නේ. හරි. ඉතින් ළමයි අද මේ දැන් පාඩම් 5ක් කෙරලා ඉවරයි. නේද? මේ වෙනකොට පාඩම් 4ක් කරලා ඉවරයි. අද පාඩමත් එක්ක පාඩම් 5ක් කෙරලා ඉවරයි. ලබන සතියේ අපි මේ පාඩම් 5 පොඩි පේපර් එක ඩිස්කෂන් එකක් කරනවා. හරි ඒක නිසා ඔයාලේකට සූදානම් වෙලා එන්න ඕන. හරි. ඝනද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය තමයි පාඩමේ නම. හරි. එතකොට ඝනද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය. මේක තමයි පාඩමේ නම. මේ යටතේ අපි කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා ළමයි. අපි කතා කරන්න ඕන පීඩනය කියන්නේ මොකද්ද? පීඩනයේ හැඳින්වීම. පීඩනය කෙරෙහි බලපාන සාධක ගැන. ඊට පස්සේ පීඩනයේ ඒකක ගැන. ඊට පස්සේ පීඩනය විවිධ අවස්ථාවලදී භාවිතා කරන ස්ථාන ගැන අපි දැනගන්න වෙනම් අපි දැනගන්න ඕන පළවෙනි එකට පීඩනයේ හැඳින්වීම. හැඳින්වීම. හරිද? ඊට පස්සේ බලපාන සාධක. බලපාන සාධක. හරි. තුන්වෙනි එක විදියට පීඩනය සූත්‍රය ඒ වගේම ඒකක ගැන කතා කරන්න ඕන. ඊළඟට කතා කරන්න ඕන හරි සාධක වෙනස් කරලා පීඩනය අඩු කරන වැඩි කරන අවස්ථා. වෙනස් කරලා පීඩනය අඩු වැඩි කරන අවස්ථා ගැන කතා කරන්න ඕන. මෙන්න මේ ටික කතා කරාට පස්සේ අපේ පාඩම ඉවර වෙනවා. හරිද? හරි. දැන් අපි ගිය සතියේ කතා කරේ බලය ගැන. බලය කියන එක මේකට වැදගත් වෙනවා. මොකද බලයක් නිසා තමයි පීඩනයක් ඇති වෙන්නේ. හරි? මොකද්ද මේ පීඩනය කියලා කියන්නේ? පුතේ පීඩනය කියලා කියන්නේ දැන් ඔන්න හිතන්නකෝ මෙහෙම මේ විදියට ලෑලි කෑල්ලක් තියෙනවා. හරිද? මේ විදියට ලෑලි කෑල්ලක් තියෙනවා. ඔය ලෑලි කෑල්ල මත හරිද? ඔය ලෑලි කෑල්ල මත මේ වගේ ඔය ලෑලි කෑල්ල මත මෙන්න මේ වගේ ලී කුට්ටියක් තියලා තියෙනවා. වගේ ලී කුට්ටියක් තියලා තියෙනවා. මේ ලී කුට්ටියේ බර කිලෝග්‍රෑම් 5යි. හරි? කිලෝග්‍රෑම් 5යි. ළමයි මෙන්න මේ ස්කන්ධය නිසා ඇති වෙනම බලයක්. මේ බලයට කියන ගුරුත්වාකර්ෂණ බලය කියලා පල්ලෙහාට. මෙන්න මේක ස්කන්ධය නිසා හරිද? බලයක් ඇති වෙනවා. හරිද? මෙන්න මේ විදිහට පල්ලෙහාට. මේක ස්කන්ධය නිසා බලයක් ඇති වෙනවා පුතේ පල්ලෙහාට. ඕම්. හරිද? මෙන්න මේ ඇතිවන බලයට කියනවා බර කියලා. මේ ඇතිවන බලයට කියනවා බර කියලා. අපි 6 වසරේ ඉඳන් එන ළමයි දන්න අපි 6 වසරේදී මේ කතාව කතා කරානේ. දැන් මේ තියෙන ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ගන්නේ. බර කියන්නේ බලයක්. ඒක නිව්ටන් වලින් තමයි මනින්නේ. ඒක නිව්ටන් වලින් තමයි මනින්නේ. හරිද? බර මනින්නේ නිව්ටන් වලින්. බර මනින්නේ නිව්ටන් වලින්. මේ වෙලේ ස්කන්ධය. මේ වෙලේ ස්කන්ධය ස්කන්ධය මනින්නේ ළමයි මොකෙන්ද? ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින්. මේ දෙකේ වෙනසක් තියෙනවා. හැබැයි සාමාන්‍ය ජීවිතයේදී මොකද වෙන්නේ? ඔයාලා බරයි ස්කන්ධය පටල ගන්නව නේද? ඔයාලා බරයි ස්කන්ධය පටල ගන්නව නේද සාමාන්‍ය ජීවිතයේදී? හරි? මුගක් වෙලාවට කෙනෙක්ගෙන් බර ඇහුවට පස්සේ මොකද කියන්නේ ටක් ගාලා? ඔයාගේ බර කීයද? අපි සමිනෝයගෙන් අහමු බලන්න. හරි? සමිනෝයේ බර කීයද ඔයාගේ?
65යි. සමනෝය මොනවද මේ? ඒක සමනෝය කියන බර 65යි කිලෝග්‍රෑම් කියලා. බලන්න. හරිද වැරදිද? වැරදීනේ. වැරදීනේ. මේ කිව්වේ බර නෙවෙයි මේ. මේ කිව්වේ මොකද්ද? ස්කන්ධය. ඔයාලගෙන් හුවත් ඔයාලා කියන්නේ කොහොම තමයි. මම දන්නවනේ අපේ ළමයි ගැන. පුතේ මේ සාමාන්‍ය ව්‍යවහාරයේදී හුඟක් වෙලාවට බර කියලා අදහස් කරන්නේ ස්කන්ධය ගැන. හැබැයි බර කියන්නේ ස්කන්ධය නෙවෙයි. හරි? බර කියන්නේ බලයක්. ඒ කියන්නේ යම් ස්කන්ධයක් මත ක්‍රියාත්මක කරන ගුරුත්වාකර්ෂණ බලය. හරි? එතකොට මේ කිලෝග්‍රෑම් වලින් තියෙන අගය අපිට බරක් බවට පත් කරගන්න පුළුවන්. හරි? මේ ස්කන්ධේ බර හොයන්න පුළුවන්. මොකක්ද දැනට කරන්න තියෙන්නේ? ඔයාලට 10න් ගුණ කරන්න තියෙන්නේ. ගුරුත්වය ත්වරණයෙන් ගුණ කරන්න 10 වගේ ඉගෙන ගන්න. එතකොට මේ බර කීයද? 650 නිව්ටන්. දැන් සමිනවයි අනිත් දවසේ කවුරු හරි බර ඇහුවොත් කියනවනේ මොකද්ද? 10න් වැඩි කරලා කිලෝග්‍රෑම් ගන්න නේ. නේද? සමිනවයි විතරක් නෙවෙයි. ඔය අයියලත් මල්ලිලත් සේරම ටික අක්කලා නංගිලා සේරම ටික කරන්න ඕනේ. එහෙම තමයි බර ඇහුවොත්. හරිද? එතකොට මේ බර තියෙනවනේ. දැන් බර ගත්තොතින් එහෙම මෙන්න මේ කිලෝග්‍රෑම් 5 මගින් ඇති කරන බර එහෙම නැත්නම් බලය නිව්ටන් 50යි. හරිද? මේ කිලෝග්‍රෑම් 50 මගින් ඇති කරන බලය නිව්ටන් 50යි 10න් වැඩි කරන්න තියෙන්නේ. දැන් ඔය විදිහට ගත්තොත් එහෙම ළමයි දැන් ඇත්තටම මෙන්න මෙහෙම වගේ එකක් නේද වෙන්නේ? මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ. මෙන්න මේකක් තමයි තියෙන්නේ. හරිද? දැන් ඇත්තටම ගත්තොත් එහෙම මෙන්න මේ ලෑලි කෑල්ලක් තියෙනවා. හරි? ඔය ලෑලි කෑල්ල මත යෙදෙනවා බලයක් අර ලී කුට්ටිය නිසා කීයක්ද? නිව්ටන් 50ක බලයක්. නිව්ටන් 50ක බලයක් යෙදෙනවා. හරි? මෙන්න මේ විදිහට නිව්ටන් 50ක බලයක් යෙදෙනවා. පුතේ මේ නිව්ටන් 50 බලය යෙදෙන්නේ මෙන්න මේ ලෑල්ලේ පෘෂ්ඨයට ලම්බකව. ඒ කියන්නේ අංශක 90ක් වෙන විදිහට. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තියෙනවනේ. මෙන්න මේ විදිහට දුන්නගේ ලම්බකයි. බලන්න මේ පෑනයි මේ පෘෂ්ඨය අතර කෝණය අංශක 90යි. එහෙනම් මේක ලම්බකයි මේ පෘෂ්ඨයට. මෙන්න ලම්බකව තමයි මේ වැඩේ වෙන්නේ. හරිද? ලම්බක බලයක් තමයි යෙදෙන්නේ. ලම්බක බලයක් තමයි යෙදෙන්නේ. හරි? ලම්බක බලයක් යෙදෙන්නේ. මෙන්න මේ ලෑල්ලේ වර්ගඵලය අපි හිතමුකෝ වර්ග මීටර 10යි කියලා. මේ ලෑල්ලේ වර්ගඵලය කීයද? වර්ග මීටර 10යි. හරි? මොකද්ද පීඩනය කියලා කියන්නේ? පුතේ පීඩනය කියලා කියන්නේ මොකද්ද? පීඩනය කියලා කියන්නේ හද වැඩිද? පීඩනය කියලා කියන්නේ මොකක්ද? පීඩනය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය. පීඩනය කියන්නේ මොකද්ද? ඒකක වර්ගඵලයක්. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය නිකම් බලය නෙමෙයි පුතේ. මෙන්න මේ ලම්බක බලය කියන අභිලම්බ බලය කියලා අපි කියනවා. අභිලම්බ බලය අපි කියනවා මොකක් කියලාද? අපි නෙවෙයි. අභිලම්බ බලය අපි කියනවා මොකක් කියලාද? පීඩනය කියලා. නම් පීඩනය කියන්නේ මොකද්ද? ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන අභිලම්බ බලය. දැන් දරුවන්ට තියෙන ගැටලුව තමයි මොකද්ද මේ ඒකක වර්ගඵලයක් කියලා කියන්නේ? පුතේ වර්ගඵල ඒකක එකක්. අපි වර්ගඵලයේ මනින ඒක ගොඩක් තියෙනවනේ. වර්ග මීටර වලින් මනිනවා. වර්ග සෙන්ටිමීටර වලින් මනිනවා. නේද? වර්ග මිලිමීටර වලින් මනිනවා. වර්ග කිලෝමීටර වලින් මනිනවා. හැබැයි අපි භෞතික විද්‍යාවේදී මනින්න භාවිතා කරන්නේ වර්ග මීටර තමයි. මේ මීටර තමයි SI එකක ඉන්න වර්ග මීටර තමයි අපි මනින්නේ. එතකොට මෙතන මේ වර්ග මීටර වලින් මනිනකොට ඒකක වර්ගඵලයක් කියන්නේ වර්ග මීටර 1යි. පුතේ මේ නිව්ටන් 50 මේ පෘෂ්ඨයේ වර්ග මීටර 10ටම යෙදෙන බලය. අපෙන් අහන්නේ මෙහෙම දුන්නට පස්සේ 50ක් දුන්නට පස්සේ ඒ එකයි වර්ග මීටර වලට යෙදෙන බලය කොච්චරද කියලා. 10කට 50ක් යෙදෙනව නම් එකකට කීයද දෙන්නේ? 5යි නේද? එහෙනම්
වර්ග දැන් අපි ගත්තොත් එහෙම මේක සමාන කොටස් 10කට බෙදලා මේක සමාන කොටස් 10කට බෙදලා එක කොටසකට යෙදෙන බලය හොයන්නේ. ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලය. හරිද? දැන් ඒකක වර්ගඵලය කියන්නේ වර්ග මීටර එකයිනේ. වර්ග මීටර එකක් මත යෙදෙන බලය තමයි අපි පීඩනය කියලා කියන්නේ. දැන් මේ බලන්නකො ළමයි. මේ ගානේ මේකට අනුව වර්ග මීටර 10ක් මත ඔයාලට පේනව නේද මේ පාට පෑන? අතු පාට. ඇටට දාන්නකො. පැහැදිලිව පේන්නේ නැද්ද? හරි. මම ඒක පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න. මම මේ කියන මේ පීඩනය කියන්නේ ඒක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය. හරි? ඔන්න දැන් මම මෙතන ගන්නම්. හිතන්න මෙහෙම. ඔන්න දැන් මේකෙදි වර්ග මීටර 10ක් මත ක්‍රියා කරන බලය කීයද පුතේ? ක්‍රියා කරන බලය සමානයි නිව්ටන් 50යි. අපිට ඕන වර්ග මීටර 10ක් මත ක්‍රියාත්මක වෙන බලයද වර්ග මීටර 1ක් මත ක්‍රියාත්මක වෙන බලයද? අපිට ඕන වර්ග මීටර 1ක් මත ක්‍රියා කරන බලය. එහෙනම් අපි ලියනවා මොකද්ද? වර්ග මීටර 1ක් මත ක්‍රියා කරන බලය. මේ කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? 10කට වර්ග මීටර 50ක බලයක් දෙන්නේ නේද? එතකොට මොකද කරන්න ඕන? මෙන්න මේ බලය බෙදෙනවා වර්ගඵලයේ. බලය වර්ගඵලයෙන් බෙදුවම පස්සේ වර්ගඵල කොටස් එකක නැත්නම් ඒකක වර්ගඵලයක් මත ඇතිවෙන බලය යෙදෙනවා. හරිද? එතකොට එක කොටසක් මත 5ක් ගාන තමයි බලය ඇති වෙන්නේ. මේ එතකොට කොටස් එක කොටසකට 55 ගාන තමයි බලය ඇති වෙන්නේ. ඒතර කොටස් 10ක් තියෙනවා. අන්න එතකොට තමයි 50 නිව්ටන් හැදෙන්නේ. දෙකද? එහෙනම් අපි කරන්න තියෙන්නේ මොකද්ද? 50 නිව්ටන් බෙදනවා වර්ග මීටර 10යි. එතකොට උත්තරේ 5යි නේ. මේ 5 කියලා කියන්නේ පුතේ පීඩනය. එහෙනම් ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලය අපි හඳුන්වනවා පීඩනය කියලා. ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලය අපි හඳුන්වනවා කියලාද? පීඩනය කියලා. හරිද? එතකොට මම ඉස්සෙල්ලා පැහැදිලි කරගෙන ගිහිල්ලා මයින්ඩ් මැප් එක ගහන්න. ඒතකොට ලේසි වැඩි. හරි. දැන් කවුරු හරි කෙනෙක් පීඩනය හොයන්නේ කිව්වොත් පුතේ පීඩනය හොයන සමීකරණයක් ඔයාලට හැදිලා තියෙනවා. බලන්න කොහොමද පීඩනය හොයාගත්තේ? පීඩනය හොයාගත්තේ මෙන්න මේ අභිලම්බ බලය වර්ගඵලයෙන් බෙදුවට පස්සේ. එහෙනම් පීඩනය සමානයි මොකද්ද? අභිලම්බ බලය කියන්නේ ඒ පෘෂ්ඨය මත ලම්බකව ක්‍රියාත්මක වෙන බලය. අභිලම්බ බලය බෙදීම වර්ගඵලය. වර්ගඵලය. මේක තමයි පීඩනය හොයන සූත්‍රය. පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම වර්ගඵලය කියන සූත්‍රයෙන් අපිට මොකක් කරන්න පුළුවන්ද? පීඩනය හොයාගන්න පුළුවන්. දැන් ළමයි පීඩනය මනින ඒකක බලමු. ඔයාලා දන්නවා පුතේ හරිද? ඔයාලා දන්නවා මෙහෙම එකක්. අභිලම්බ බලය බලයක්නේ. බලය මනින්නේ නිව්ටන් වලින්. බලය මනින්නේ නිව්ටන් වලින්. වර්ගඵලය මනින්නේ වර්ග මීටර වලින්. වර්ගඵලය මනින්නේ වර්ග මීටර වලින්. හරි? එතකොට ළමයි මෙන්න මේක මෙහිම ලියා ගන්න පුළුවන්. නිව්ටන් ඔහම ලිව්වා. මේ වර්ග මීටර තියෙන යට තියෙන්නේ. මේක මම උඩින් ලියා ගන්නවා. හැබැයි ළමයි මම කරේ කන පිට ගහපු වැඩක් නේද? උඩු යටිකුරු කරපු එකක් නේද කරන්නේ? යට එක උඩට දාගත්තා. සම්පූර්ණයෙන් පැත්ත මාරු කරා. ආන්න ඒක නිසා අපි මේ දර්ශකයේත් ලකුණ මාරු කරන්න ඕන. කලින් තිබුණේ ධන ලකුණක්. දැන් වැටෙන්නේ මොකද්ද? ඍණ ලකුණක්. එතකොට ළමයි එහෙනම් පීඩනයේ මනින ඒකකය මෙන්න මේක. මේක කොහොමද කියවන්නේ? වර්ග මීටරයට නිව්ටන් කියලා. කොහොමද කියන්නේ? වර්ග මීටරයට නැත්නම් වර්ග මීටර යට නිව්ටන් කියලා තමයි මේක කියවන්නේ. තේරුණාද?
ඉතින් ළමයි මේ පීඩනය පිළිබඳ හරි සාමාන්‍යයෙන් ඔය ඒකක තියෙන දැන් නිව්ටන් කියන ඒකකේ ලැබිලා තියෙන්නේ අයිසැක් නිව්ටන් කියන විද්‍යාඥයන්ට ගෞරව පිණිසනේ. ඒ වගේ මේ ඒකකවලට විද්‍යාඥයන්ගේ නම් දාලා තියෙන උන්ට ගෞරව පිණිස. ඉතින් මේ වර්ග මීටර් නිව්ටන් එකක් වර්ග මීටරයට නිව්ටන් එකක් කියන ඒකකයට සමානයි පුතේ පැස්කල් 1 කියන එක. මොකද පැස්කල් කියන විද්‍යාඥයාට ගෞරවයක් පිණිස තමයි ඒක දීලා තියෙන්නේ. ඕක තමයි පීඩනය මනින ඒකක. දැන් අපි ගත්ත වර්ග මීටර නිව්ටන් මනින හැබැයි ඉතින් ඒක විදිහට පැස්කල් තමයි භාවිතා වෙන්නේ පීඩනය මනින්න. හරිද? දැන් ඊළඟට බලන්න පීඩනය කෙරෙහි බලපාන සාධක ළමයි. පීඩනය කෙරෙහි බලපාන සාධක දෙක තමයි මේ දීලා තියෙන්නේ. මේ දීලා තියෙන්නේ. අභිලම්බ බලයයි වර්ගඵලයයි. දැන් හිතන්නකෝ කලින් එකේ මෙහෙමනේ අභිලම්බ බලය 50නේ තිබුණේ. දැන් 40 වෙනවා. අභිලම්බ බලය අඩු වෙනවා. හරි? වර්ග මීටර ගානේ ගානමයි. දැන් පීඩනය කීයද එන්නේ? 4යි නේද? බලන්න මොකක්ද උනේ? බලය අඩු කරනකොට පීඩනය අඩු වුණා. නේ? එහෙනම් අභිලම්බ බලය කියන්නේ පීඩනය අඩු වැඩි වෙන සාධකයක්. අභිලම්බ බලය කියලා කියන්නේ පීඩනය අඩු වැඩි වෙන සාධකයක්. හරිද? හරි. ඊළඟට ළමයි හිතමු මෙහෙම ඔන්න පීඩනය දැන් අභිලම්බ බලය 100ක් වෙනවා. හරි? එතකොට මොකද්ද වෙන්නේ? 100යි නිව්ටන් බෙදන්න තියෙන්නේ 10යි. වර්ග මීටර වෙනස් වෙන්නේ නැහැ. දැන් මොකෝ වෙන්නේ? දැන් උත්තරේ එන්නේ පැස්කල් 10යි. බලන්න අභිලම්බ බලය වැඩි වෙනකොට බලය වැඩි පීඩනය වැඩි වුණා. අභිලම්බ බලය වැඩි වෙනකොට පීඩනය වැඩි වුණා. අභිලම්බ බලය අඩු වෙනකොට පීඩනය අඩු වුණා. ඒ වගේම ළමයි තව බලපානව වර්ගඵලය. අපි හිතමුකෝ මෙහෙම. මේකෙදී ඔන්න මම මෙහෙම හොඳට බලන්න වර්ග මීටර 50 නිව්ටන් 50 තියෙනවා. මේකේ දැන් වර්ගඵලය 10 වර්ග මීටර නෙවෙයි. හරිද? 10 වර්ග මීටර නෙවෙයි. අපි හිතමුකෝ 25 වර්ග මීටර වැඩි වුණා. 25 වර්ග මීටර. දැන් මොකද වෙන්නේ? 2යි නේද පීඩනය. බලන්න වර්ගඵලයේ වැඩි වුණ ගමන් පීඩනය මොකද උනේ? අඩු වුණා. වර්ගඵලයේ වැඩි වෙච්ච ගමන් පීඩනය අඩු වුණා. අපි වර්ගඵලය අඩු කළා දාමු. අපි හිතමුකෝ නිව්ටන් 50ම තමයි යෙදෙන්නේ වර්ගඵලය 5ක් වෙනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න පීඩනය වැඩි වෙනවා. බලන්න. පීඩනය වැඩි වෙනවා. නේ? බලන්න එතකොට බලන්න අභිලම්බ බලය වැඩි වෙනකොට පීඩනය වැඩි වෙනවා. අභිලම්බ බලය අඩු වෙනකොට පීඩනය අඩු වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා, වැඩි වෙනකොට වැඩි වෙනවා. අපි කියනවා අනුලෝමව සමානුපාතිකයි. හරි? එක්කෙනෙක් වැඩි වෙනවා අනිත් එක්කෙනත් වැඩි වෙනවා. මේක වැඩි වෙනකොට මේකත් වැඩි වෙනවා. මේක අඩු වෙනකොට මේකත් අඩු වෙනවා. හරි? ඒක එහෙම එකක් තියෙනවා. හරි? දැන් හැබැයි බලන්න වර්ගඵලය. වර්ගඵලය මොකක්ද උනේ? කන පිට නේද? වර්ගඵලය වැඩි වෙනකොට පීඩනය අඩු වෙලා මේ දෙක වෙලා. වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි වෙලා. වර්ගඵලය වැඩි වෙනකොට පීඩනය අඩු වෙලා. වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි වෙලා. පැත්ත මාරු. මේකට කියනවා ප්‍රතිලෝම සමානුපාතය. නේද? ඔය සමහර ළමයිනුත් ওই විදිහට තමයි මේ උජෝ වඩන්නේ. නේද උජෝ වඩනවා කියන්නේ මොකද්ද? රාගේ කරන්නේ. ඒවට කෑමක් හම්බුනොත් එහෙම සමහර ළමයි කියනවා මේ දෙන්නේ හරි මෙහෙම කර කර ඉන්නවා. හරි එකක් අතක් උඩ යනවා අනිත් අත පල්ලෙහාට යනවා. අනිත් අත උඩ යනවා මෙහෙම යනවා නේ. අර ඒක නිකන් හරියට මොකද්ද? ප්‍රතිලෝම වගේ. ඒ කියන්නේ වර්ගඵලය වෙනස් වෙනකොට පීඩනය වෙනස් වෙනවා වගේ. සමහර ළමයි මේ දෙන්නේ නැහැ කියලා එකවරම අත් දෙක ඉහළ පහළ යවනවා. ඒතර මොකද්ද වෙන්නේ? අර අභිලම්බ බලය වගේ. වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවා. හරි? එහෙනම් පීඩනය කෙරෙහි බලපාන සාධක දෙකක් තියෙනවා. ළමයි මේක පැට්‍රිකලි ඔයාට කතා කරන්න පුළුවන්. හරි? ඔයාගේ ඉදිරිය ජීවිතේ සිද්ධ වෙන සිදුවීම් වලින් හිතන්න බෑක් එක කරන්නේ. හරි?
හරිද? දැන් ඔයාලා ඉස්කෝලේ ගෙනින බෑග් එක මේ වගේනේ නේද? ඉස්කෝලේ ගෙනින බෑග් එක මේ වගේ. දැන් මේකේ පටිය මෙහෙම මහතර තියෙනවානේ. මෙහෙම මහතර තියෙනවා. ඔයා හිතන්න කවුරු හරි කෙනෙක් මේ පටිය අයින් කරලා ඒ වෙනුවට මෙන්න මේ වගේ සිහින් පටියක් දානවා. හරි? මේ වගේ සිහින් පටියක් දානවා. හරි? මේකට පොත් 10ක් දා ගන්නවා. හරි? මෙහෙම කරෙන් එල්ල ගන්න මොකෝ වෙන්නේ? ඈ? මොකක්ද දුරහිස් මතට දැනෙන්නේ? තෙරපීම වැඩිද අඩුයිද? දැන් මේ වගේ මහතට තියෙනවට වඩා හීනියට තියෙන අවස්ථාවේ. ඒ කියන්නේ මෙන්න මේ චූටි පටියේ තියෙන අවස්ථාවේ තෙරපීම මොකද්ද වෙන්නේ? වැඩි. ඒකෙන්ම තේරෙනව නේද? වර්ගඵලය මොකද්ද? වර්ගඵලය තියෙනෝනේ. වර්ගඵලය වැඩි වෙනකොට තෙරපීඩනය අඩුයි. මේ වගේ බෑග් එකේ මේ මහත පටියක් තියෙනකොට පීඩනය අඩුයි. අපේ උරහිස් මත එදෙන වේදනාව අඩුයි. හැබැයි මේ වගේ සිහින් පටියක් එදෙනකොට උරහිස් මත එදෙන වේදනාව වැඩි, පීඩනය වැඩි. ඒ කියන්නේ මේ කතාව පුතේ මේ තියෙන්නේ. වර්ගඵලය වැඩි වෙන විට පීඩනය අඩු වෙනවා. වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. හරිද? ඒක තමයි කතාව. හරි. ඊළඟ කතාව හොඳට අහගන්න. දැන් හිතන්න ඔයාගේ පෑනක් මෙහෙම අල්ලලා තියලා යන්තම් තද කරනවා. බලය අඩුවෙන් දෙන්නේ. දැනෙන වේදනාවක් තියෙනවනේ. දැන් මේක තව ටිකක් තද කරනවා. හරියට වඩා. ඒ කියන්නේ බලය වැඩි කරනවා. ඔයාලට දැනෙන වේදනාව වැඩි වෙනවනේ. එතකොට වර්ගඵලය වෙනස් වුන්නේ නැහැ මේ තුඩ ප්‍රදේශයේම තියෙන්නේ. වෙනස් වෙන්නේ මොකද? බලය වැඩි වෙනකොට වර්ගඵලයත් වැඩි වෙනවා. හරිද? බලය වැඩි වෙනකොට වර්ගඵලය වැඩි වෙනවා. එහෙනම් ඔනේ සාධක දෙක වෙනස් වෙනවා. දැන් ඕක පරීක්ෂණාත්මකව පෙන්වන්න බලන්න. පරීක්ෂණාත්මකව පෙන්වන්නේ කොහොමද? තමයි පරීක්ෂණාත්මක වෙනන්නේ මෙන්න මේ විදියට. හරි? මෙන්න මෙහෙම අපි ඉස්සෙල්ලාම බලමු වර්ගඵලයේ පීඩනය කෙරෙහි බලපාන ආකාරය. හරිද? ඉස්සෙල්ලාම බලමු වර්ගඵලයේ පීඩනය කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා. හරි මෙන්න මේ විදියට පුතේ මම ඩෙස්ක් එකක් අරගෙන කියනවනේ ඩෙස්ක් ඉස්කෝලේ ඩෙස්ක් එකක් අරගෙන ඔන්න ඔහොම හරි එකක් නෙවෙයි දෙකක් අරගන්නවා හරි දෙකක් අරගන්නවා හරි මේ විදිහට ඩිස් දෙකක් අරගෙන ඉවරලා පොඩ්ඩක් ආසන්න කරලා කියන්නේ මේ දෙක ඩිස් දෙක එකිනෙක ලං කරලා තියාගන්න. හරිද? ලං කරලා තියාගෙන ඉවර වෙලා අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න මේ චූටි ලී පටි තියෙන්නේ. ලී පටියක් මෙන්න මෙහෙම දාලා හරිද? මෙන්න මේක උඩින් සබන් කැටයක් තියෙනවා. මේක උඩින් තියෙන මොකද්ද? සබන් කැටයක්. හරි? සබන් කැටයක් තියෙනවා මෙහෙම. හරි? සබන් කැටයක් තියෙනවා. ඊට පස්සේ ළමයි මොකද්ද කරන්නේ? ආපහු තව ඩිස් දෙකක් කරගන්නවා. හරි? මම මේ පැත්තේම රිලීසි වැඩි. එක ඩිස් එකකින් වැඩි ඉවරයි. හරි? හරිද? තව ඩිස් එකක් කරගන්නවා. පොඩ්ඩක් හරියට යන්න ඕනේ. හරි? තව ඩිස් එකක් අරගෙන මම එක කකුලක් විතරක් අඳින්නම්. හරි? තව ඩිස් එකක් අරගෙන ඉවර වෙලා අර වගේම මෙහෙම චුටි ලී පටියක් තියලා ඕක උඩින් තියෙනවා මොකද්ද? අර වගේම සබන් කැටයක්.
සබන් කැටයක් තියෙනවා. කොහොම තියෙනවා. තියලා ඉවර වෙලා ළමයි හරිද? මෙන්න මේ කියන සබන් කැටේ වටා සිහින් කම්බියක්. කොහොම දානවා. දැන් මෙහෙම තියෙනවා නම් සබන් කැටේ ඔය සබන් කැටේ වටේට මෙහෙම දානවා සිහින් කම්බියක්. හරි? ඉතින් මෙහෙම මේ දිනම් මෙන්න මෙහෙම දානවා. හරි? කොහොම දානවා. හරි? ඉතින් ඒ වගේම අනිත් සබන් කැටේට හරිද? අනිත් සබන් කැටේට ටිකක් මහතින් වැඩි ටිකක් දානවා. කොහොම දානවා. හරි? දාලා ඉවර වෙලා සාමාන්‍යයෙන් එකම ප්‍රමාණ ස්කන්ධ දෙකක්. බර එකම ස්කන්ධ දෙකක්. කියන්නේ ස්කන්ධ සමානයි කියන්නේ බර සමානයිනේ. අපි හිතමු ඔය විද්‍යාගාරේ තියෙන පඩි. හරිද? ඉතන පඩියක්. මේක දාන්න. නැත්නම් වැලි කොට්ට දෙකක් එකම ඉතන ග්‍රෑම් කිලෝ 1 කිලෝ 1 හරි ග්‍රෑම් 500 500 හරි මාර එක ප්‍රමාණේ. හරිද? එක ප්‍රමාණේ වැලි කොට්ට දෙකක්. එකම ස්කන්ධයේ වැලි කොට්ට දෙකක් මේකේ එල්ලෙනවා. හරි? එකම ප්‍රමාණේ. සමාන ප්‍රමාණයේ වැලි කොට්ට දෙකක් මේකේ එල්ලෙනවා. එතකොට මොකක් වෙයිද? වැඩිපුර ගැඹුරට කැපෙන්නේ මොකද්ද? ඔයාලා අත්දැකීමෙන් දන්නා පුතේ මහත අඩු කම්බිය තියෙන සබන් කැටේ වැඩි ගැඹුරට කැපෙලා යනවා. ඇයි ඒ? පීඩනයේ වැඩිවීම. මොකද්ද මේ දෙකේ වෙනස? මේකේ වර්ගඵලය අඩුයි. මේකේ වර්ගඵලය වැඩි. දැන් හිතන්න කවුරු හරි ළමෙක් හරිද? ටිකක් මහත මේ වගේ පටියක් අරගෙන අපේ මෙහෙම අතට තියලා හරි මෙහෙම කරලා ඇද්දොත් එහෙම අපිට හානිය අඩුයි. නේද? හැබැයි ඔය හීන් නූල් තියෙනව නේද? හීන් හයිය නූල්, තංගුස් නූල්. ඒ වගේ එකක් මෙහෙම ඇද්දොත් එහෙම සමහරට කැපිලා යන්න පුළුවන්. ඔය සරුංගල් අරිද්දි වෙන්නේ නේද? අත් එහෙම කැපීගෙන යනවනේ. හැබැයි ලොකු රණු කඹයක් දාලා දිනකොට එහෙම ලොකුවට එහෙම අතර හානියක් වෙන්නේ නැහැ. ඒකෝට එතෙන්දි වෙන්නේ අර පීඩනය. හරිද? පීඩනය තමයි කේස් එක. මේ කියන වර්ගඵලයේ පීඩනය කිරි බලපානවා කියලා හොඳ එකක් තමයි මෙන්න මේ තියෙන්නේ. හරි? ඊළඟේ කාරණේ. ඊළඟ කාරණේ තමයි ළමයි. තව ක්‍රමයක් තියෙන මේ වැඩේ බලන්න. මොකක්ද දන්නවද? මෙන්න ලී අරගෙන තියෙනවා මෙන්න මේ වගේ ලී දෙකක්. හරි? අපි හිතමු මෙහෙම. හරි? එක ලීයක් මෙහෙම එක ලීයක් මෙන්න මෙහෙම ගහනවා. හරි එල් අකුර විදිහට ගහනවා. ගහලා හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා මොකද කරන්නේ? හරි? හදාගෙන ඉවර වෙලා දැන් ඔන්න දැන් එල් අකුර හැඩයට අපි ලී කෑලි දෙකක් හදා ගන්න හදන්නේ. හරි? ඔය තියෙන එක ලීයක්. හරි? මේ තියෙන්නේ තව ලීයක්. දැන් ඔහම හදාගෙන ඉන්න තියෙන්නේ. දැන් අපි කරන්නේ මොකක්ද දන්නවද? මෙන්න මෙතෙන්ට අඩිපටියක් නැත්තම් උසමනින්න පුළුවන් විදිහට පරිමාණයක් මන අලව ගන්න. උඹට අඩිපටියක් මන ගන්න අලවන්න පුළුවන් නම් හොඳයි. හරිද? අඩි රූලක් වගේ මන අලවන්න පුළුවන් නම් හොඳයි අපිට. දැන් අපි හිතමු මෙහෙම මේ වගේ අඩි රූලක් අරගෙන මොකක් කරනවද? එහෙම මේක නම් මම මේකට ගත්ත එකක් හරිද? එල්ලෙනවානේ. හරි. මෙහෙම කරමු. මෙහෙම අඩි රූලක් තියනවා කියලා හිතන්නකෝ. මේ අඩි රූල මෙන්න මේ විදියට හරි මෙන්න මෙහෙම මෙච්චර දිග නෑ හොඳේ මම කියන්නේ උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම අර බිඳුව තියෙන්නේ බිඳුව මෙන්න මේ පල්ලෙහා කියලා වෙනට එන විදියට සම්බන්ධ කර ගන්න ඕන විදියට දැන් මොකද කරන්නේ මේකේ අපි ස්පන්ජ් එකක් තියෙනවා හරිද මේකේ තියෙන මොකද්ද මේක උඩින් තියෙනවා ස්පන්ජ් එක ස්පන්ජ් තියෙනවාට බෝඩ් එහෙම කන්න ගන්නෙ නේද කියන්නේ ස්පන්ජ් එකක් මේකේ තියෙන මෙහෙම හරිද දැන් මේ අඩුවල මෙහෙම තියලා තිබ්බා කියලා හිතා ගන්න හොඳේ හරිද හරි අන්න ස්පොන්ජ් එක තියන්න හදන්නේ මෙහෙම ස්පොන්ජ් එකක් කොහොම තියෙනවා තියලා මේක උඩින් ලෑලි කෑල්ලක් තියෙනවා ලෑලි කෑල්ලක් තියෙනවා ඊට පස්සේ හරිද අපි ගන්නවා ගඩොල් කැටයක් හරි ඒ ගඩොල් කැටේ අරගෙන ළමයි දැන් මේක වෙන ගඩොල් කැටේ තියෙන්නේ ඒ ගඩොල් කැටේ අරගෙන හරි ඒක හරියන්නේ
අපි ගත්තොත් එහෙම මේ ගැඩුව කැටේ අරගෙන මෙන්න මේ විදියට අපි මෙන්න මේ විදියට හරිද? මෙන්න මේ කුඩින් ඔහොම තියෙනවා. වර්ගඵලයේ වැඩි පැත්ත තමයි ඔහොම තියන්නේ. හරි? වර්ගඵලයේ වැඩි පැත්ත ඔහොම තියෙනවා. හරි? ඊළඟ අවස්ථාවේ මට මේකට වඩා හොඳ අතින් යන්න නේද? මෙන්න මෙහෙම දැන් අපි ගත්තොත් එහෙම හරි මේකින් ගැඩුව කැටයක් තියෙනවා මෙන්න මෙහෙම. හරි පොඩ්ඩක් මහත් කරමුනේ. හරි මෙන්න මේ විදිහට ගැඩුව කැටයක් තියෙනවා. අර වර්ගඵලයේ වැඩි පැත්ත මේකට හිටින විදිහට තියලා. මේ තියෙන අර රිජි ෆෝම් එක රිජි ෆෝම් එකේ ওই විදිහට තියෙනකොට වර්ගඵලයේ වැඩි පැත්ත ඔහොම තියලා තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක තිබ්බට පස්සේ මේ රිජි ෆෝම් එක පල්ලෙහාට යනවනේ. යන උස මැන ගන්නෝ මෙන්න මේ අඩුල සම්බන්ධ පාඨාංකය භාවිතා කරලා. පල්ලෙහාට යන උස. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ කරන්නේ මේ ගැඩුල් කැටියේ වර්ගඵලයේ වැඩි පැත්ත. ඒ කියන්නේ කෙලින් අතට මෙන්න මේ අතට ඉන්දනෝ ස්පොන්ජ් එකේ. ස්පොන්ජ් එකේ ওই කෙලින් අතට ඉන්දනෝ. හරි? ඉන්දුවට පස්සේ මොකද්ද වෙන්නේ? අපි ආයි අර වගේම මැන ගන්න මොකද්ද? මේ ස්පොන්ජ් එක පල්ලෙහාට ගිය ප්‍රමාණය. තල්ලු වෙච්ච ප්‍රමාණය. හරිද? ඔයාලට මතක තියාගන්න ළමයි වැඩිපුර ස්පොන්ජ් එක පල්ලෙහාට යන්නේ මෙනේ වර්ගඵලයේ අඩු පෘෂ්ඨය ස්පොන්ජ් එකට තිබ්බට පස්සේ. ඇයි ඒ? වර්ගඵලයේ අඩු වෙනකොට පීඩනය වැඩි. ඒක නිසා ඇතුළට එබෙන ප්‍රමාණය වැඩි. වර්ගඵලයේ වැඩි විට පීඩනය අඩුයි, ඇතුළට එන ප්‍රමාණය අඩුයි. එහෙනම් මේකෙනුත් පැහැදිලි වෙනවා මොකද්ද? වර්ගඵලයේ කෙරෙහි මොකක් බලපානවා කියලාද? sorry පීඩනය කෙරෙහි මොකක් බලපානවා කියලාද? මේකිනුත් අර අදහස වෙනවද පීඩනය කෙරෙහි මොකක් බලපානවා කියලාද? වර්ගඵලය බලපානවා කියන. එහෙනම් ළමයි ඔයා දැනගත්ත දේ තමයි මොකද්ද? වර්ගඵලය හරිද? වැඩි විට පීඩනය මොකක් වෙනවද? පීඩනය අඩු වෙනවා. වර්ගඵලය අඩු විට පීඩනය මොකක් වෙනවද? වැඩි වෙනවා. තේරුණානේ? අපි මෙන්න මේ කියන කතාවම යොදාගෙන අපි බලමු වර්ගඵලය කෙරෙහි බලය කොහොමද බලපාන්නේ කියලා. වර්ගඵලය කෙරෙහි බලය කොහොමද බලපාන්නේ කියලා. අර සමන් කැටේම කරන්න පුළුවන්. දැන් කරන්නේ මොකද්ද? සමාන වර්ගඵලයෙන් යුක්ත කම්බි දෙකක් අරගෙන මේ විදිහට අර උඩින් දාන කලින් එකේ වගේ. මේක ස්කන්ධය අඩු එකක් එල්ලනවා. මේක ස්කන්ධය වැඩි එකක් එල්ලනවා. වැලි කොට්ට එකක් නම් මේක එල්ලන්නේ, මේක වැලි කොට්ට දෙකක් එල්ලනවා. දැන් වැඩිපුර කැපෙන්නේ කවුද? මොන සබන් කැටේ? වැලි කොට්ට දෙකක් එල්ලපු සබන් කැටේ. ඇයි ඒ? එතන පුතේ බර වැඩි වුණා, බලය වැඩි වුණා. බලය වැඩි වුණාට පස්සේ තෙරපීම වැඩි වෙලා කැපෙන ප්‍රමාණය වැඩි වුණා. එහෙනම් බලය වැඩි කරද්දී පීඩනය වැඩි වෙනවා. බලය අඩු කරද්දී පීඩනය අඩු වෙනවා. මේකටත් ඒ වගේම කරන්න පුළුවන්. ඉස්සෙල්ලා එක ගැඩුල් කැටයක් තියලා එබෙන ප්‍රමාණය බලනවා. හරි? ඊට පස්සේ කුඩින් තවත් ගැඩුල් කැටයක් තියලා එබෙන ප්‍රමාණය බලනවා. දැන් බලලා මොකද්ද කරන්නේ? පල්ලෙන් එළියට පනිනවද? හරි? මේක මොකක් කරනවද? මේ දෙවෙනි ගැඩුල් කැටේ තිබ්බට පස්සේ ඇතුළට බහින ප්‍රමාණය වැඩි වෙනවා. දෙවෙනි ගැඩුල් කැටේ දැම්මට පස්සේ සමස්ත බර වැඩි වෙනවා, බලය වැඩි වෙනවා. එතකොට බලය කියන එක කොහොමද පීඩනය කෙරෙහි බලපාන්නේ? ළමයි බලය වැඩි වෙනකොට පීඩනයත් වැඩි වෙනවා. පීඩනයත් වැඩි වෙනවා. බලය අඩු වෙනකොට පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. ඕක. ළමයි ඔය පීඩනය එදිනදා ජීවිතයේදී වෙනස් කරගෙන අපිට අවශ්‍ය විදියට
මෙන්න මේ වර්ගඵලය කියන සාධකයයි බලය කියන සාධකයයි වෙනස් කළා අපිට ඕන විදියට පීඩනය වෙනස් කරගෙන එදිනා ජීවිතයේදී කාර්යයන් පහසු කරගන්න. දැන් පුතේ ඔන්න හිතන්න පිහියක් තියෙනවා මොට වෙලා කැපෙන්නේ නැහැ. හරිද? ඒ පිහිය කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැති වෙනකොට මොකද කරන්නේ? මුවහත් කරනවා. මුවහත් කරද්දි කරන්නේ පුතේ අර පිහිය මෙහෙම අතුල්ලා මොකද්ද කරන්නේ? දැන් මේක ඇත්තටම පුතේ දැන් හිතන්න මෙහෙම ඔය මොට වෙලා තියෙනවා කියන්නේ පුතේ අරක තැලිලා ගිහලා මේ වර්ගඵලය මේ වගේ වැඩි වෙලා. දැන් මේක අතුල්ලා මොකද්ද කරන්නේ? වර්ගඵලය අඩු කරගන්නවා මෙහෙම. හරිද? එතකොට වර්ගඵලය අඩු නිසා පොඩි බලයක් එදුවට පස්සේ අතෙන්ට වැඩි පීඩනයක් ඇදලා හොඳට කැපෙන්න ගන්නවා. එහෙනම් පීහ මුවහත් කරනකොට වර්ගඵලය අඩු කරලා පීඩනය වැඩි කරගන්න අවස්ථාවක්. ඒ අවස්ථාව. හරිද? වර්ගඵලය අඩු කරලා පීඩනය වැඩි කරගන්න අවස්ථාව. ඊට පස්සේ පුතේ ඉන්නක් ඉඳද්දි විකට් කූරු එහෙම නැත්නම් ඉන්නක් ඉඳද්දි එහි කෙලවර උල් කරනවා. මේ උල් කිරීමේදී ඒ පෘෂ්ඨයේ වර්ගඵලය අඩු වෙනවා. අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? පොඩි බලයක් යොදලා වැඩි පීඩනයක් දාන නිසා පහසුවෙන් පොළව සිදුරු කරන්න පුළුවන්. හරිද? ඒ වගේ වෙනවා ඉල්ලම් කූර නැත්නම් අලවංගුව කියලා කියන්නේ. ඒකෙත් අර කෙලවර උල් කරලා තියෙන මේ විදිහට. අනේක කෙලවර උල් කරලා තියෙන්නේ ඒක නිසා. හරි? එහෙනම් ඔන්න වර්ගඵලය අඩු කරලා පීඩනය අඩු වැඩි කරගන්න අවස්ථා. තව තියෙනවා. මේක අනිත් පැත්ත. වර්ගඵලය වැඩි කරලා පීඩනය අඩු කරගන්න අවස්ථා මේ තියෙන්නේ. මොකද්ද? පාසල් බෑගේ කරපටිය මහතට යුතුව සවිකිරි. පීඩනය අඩු කරගෙන. පන්තියේ වාඩි වෙන බංකුවේ ලෑල්ල මහතින් යුතුව සම්බන්ධ කිරීම නේ. නැත්තම් පශ්චාත් ප්‍රදේශයේ වැඩි පීඩනයක් එදෙනවනේ. දැන් කෙනෙක් හිතන්නකෝ මේ වගේ චූටි වර්ගඵලයක් තියෙන ලෑල්ලක් මත වාඩි වෙලා ඉන්න එකද ලේසි? මේ වර්ගඵලයේ වැඩි ලෑල්ලක් මත වාඩි වෙලා ඉන්න එකද? වර්ගඵලයේ වැඩි ලෑල්ලක් මත වාඩිලා ඉන්න එක නේද? නේද? ඒ වර්ගඵලයේ වැඩි වෙනකොට පස්ස පැත්ත මත එදෙන පීඩනය අඩු වෙනවා. මේකෙදි පීඩනය වැඩි වෙනකොට මෙතෙන්දි වැඩි වේදනාවක්, මෙතෙන්දි එහෙම වේදනාවක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? හරිනේ? එහෙනම් ඕක තමයි කතාව. හරි? එහෙනම් ඔන්න පීඩනය වැඩි කරගන්න අවස්ථාව මෙන්න පීඩනය අඩු කරගන්න. අනිත් එක තමයි පුතේ බර වාහන වල රෝද දෙකක් දාලා තියෙනවා. ඒතර බර වාහන රෝද දෙකක් දානකොට මොකද්ද වෙන්නේ? අර වර්ගඵලය වැඩි වෙලා පාර කැඩෙන එක පාර මත එදින පීඩනය අඩුවෙන් එදෙන්නේ. හරි? ඒ වගේ අවස්ථා. ඊට පස්සේ ස්වාභාවිකවත් ඕක තියෙනවා. හරිද? මේ ස්වාභාවික පුතේ වර්ගඵලය වැඩි කරලා පීඩනය අඩු කරන අවස්ථාව තමයි මේ පතුල් මිනිහගේ පතුල් මෙහෙමනේ තියෙන්නේ. නේද? දැන් මෙතන මේ විදිහට තියෙන්නේ නෑනේ. දැන් මේ විදිහට තිබුණොත් එහෙම කකුලේ කෙලවර පතුලක් නැතුව ලොකු පීඩනයක් එනවා. හරි වේදනාවක් හිටගෙන ඉන්න බෑ හුඟක් වෙලා. හරි. හැබැයි මෙහෙම තියෙනකොට වර්ගඵලය වැඩි කරගෙන පීඩනය අඩු කරගත්ත නිසා අපිට එච්චර දැනෙන්නේ නැහැ. හරි? පීඩනය වැඩි කරන කෙනෙකුත් තියෙනවා. වර්ගඵලය අඩු කරලා. ඔය දත්වල උල් දත් තියෙනවනේ. ඔය උල් දත් වලින් මස් වල ඉරන්න පහසු බලයක් පොඩි බලයක් විතර මස් ඉරන්න එහෙම පුළුවන් වෙලා තියෙන්නේ. දත් උල් හැඩයක් තියෙන නිසා ඒතර දත් වල වර්ගඵලය අඩු වෙලා මොකක් වෙනවද? පීඩනය වැඩි කරගන්න නිසා. තේරුණා නේද? හරි. දැන් බලය වැඩි කරන අවස්ථා මොනවද? බලය වැඩි කළා පීඩනය වැඩි කරනවා. දැන් හිතන්නකෝ මේ දැන් ගලක් කඩන්න තියෙනවා. හරිද? ගලක් කඩන්න තියෙනකොට මේකට අර මේ කටුව ගහලා හරි? කටුව දාලා පොඩි කුළු ගෙඩියක එක්කෙනෙක් ගහනවා. එක්කෙනෙක් පොඩි කුළු ගෙඩියකින් ගහනවා. අනිත් එක්කෙනා බරින් වැඩි කුළු ගෙඩියකින් ගහනවා. ඒක බරින් වැඩි කුළු ගෙඩියක් ගහනකොට බලය වැඩි, පීඩනය වැඩි, ඉක්මනින් වැඩේ කරන්න පුළුවන්. තේරුණානේ? හරිද? හරි. එහෙනම් ඔන්න පාඩම ඉවරයි. දැන් අපි මොකක් කරන්න ඕනද මේ පාඩමට අදාළව? මයින්ඩ් මැප් එක නිර්මාණය කිරීම කරන්න ඕන. එහෙනම් දැන් අපි මයින්ඩ් මැප් එක නිර්මාණය කරන්න ලෑස්ති වෙමු. හරි. හරි. දැන් ඔයාලා මොකද කරන්න ඕන? ඔයාගේ A3 කොලේ මෙහෙම ගන්න. හරි. A3 කොලේ කොහොම ගන්න. අර වගේම මේ අපි මේක කොටස් 4කට වෙන් කරගමු. එතකොට මට ලේසි මේ තැන බලා ගන්න. මොකද මම මේක ලොක් කරවනේ. පැහැදිලි පෙන්න ඕන නිසා ඔයාලට. හරි. මේකේ
අපි කතා කරන්නේ ප්‍රධාන කාරණා කිහිපයයිනේ. පීඩනයේ යනු කුමක්ද? පීඩනය කෙරෙහි බලපාන සාධක මොනවද? පීඩනයේ සමීකරණය මොකද්ද? පීඩනයේ ඒකක මොකද්ද? තමයි මේ පැත්තේ මම පීඩනයේ ඒකක පීඩනය යනු කුමක්ද ওই ටික අපි ලියනවා. හරිද? හරි. එහෙනම් ඔන්න මුලින්ම මැද. හරිද? මේ වගේ කොටුවක් දාගන්න. හරි. මේ කොටුවක් දාගන්න. දැන් මම මේක ලොක් කරනවා. හරිද? දැන් ඔන්න මම මේකේ අපි වැඩේ පටන් ගන්න හදන්නේ. හරි. මෙන්න මාතෘකාව ලියන මොකද්ද? පීඩනය. හරි. පළවෙනියට මෙහෙම ඊතලයක් ගන්නවා. හරි. ඊතලයක් අරගෙන මෙහෙම යනවා. පීඩනය යනු කුමක්ද කියන එක. මොකද්ද පුතේ මාත් එක්ක වැඩේ කරන්න ඕන. හරිද? නැත්තම් වැඩේ අවුල් යනවා. හරි? මාත් එක්ක වැඩේ කරන්න මැද හරි මැදින් පීඩනය කියලා ලියලා යනු කුමක්ද කියලා මෙහෙම දාලා දැන් අපි ලියන්න දැන් පීඩනය යනු කුමක්ද කියලා. පීඩනය කියන්නේ මොකක්ද? පීඩනය කියන්නේ ළමයි ඔයාලා දන්නවා දැන් ඒකක වර්ගඵලයක්. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන අභිලම්බ බලය. අභිලම්බ බලය අපි කියනවා පීඩනය කියලා. අපි ඒක කොටුවක් ගහගන්න. මාත් එක්කම ලියන්න පුතාලා. හරිද? හරි. දුලත් ලියන්න ඉතින්. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන අභිලම්බ බලය. හරිද? එක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වෙන අභිලම්බ බලය අපි කියන මොකක් කියලාද? පීඩනය. ඊට පස්සේ ළමයි පීඩනයේ සමීකරණයක් තියෙනවනේ. නේද? පීඩනයේ සමීකරණයක් තියෙනවා. ඔන්න පීඩනයේ සමීකරණය. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම වර්ගඵලය A වෙන වස්තුවක් මත මෙන්න මේ විදියට යෙදෙනවා F කියලා අභිලම්බ බලයක්. හරිද? මේ වෙලාවේ ඇති වෙන පීඩනය සමාන වෙනව මොකද්ද? අභිලම්බ බලය බෙදීම වර්ගඵලය. අභිලම්බ බලය බෙදීම වර්ගඵලය. මෙන්න ඇවිල්ලා මොකද්ද? පීඩනය මනින පීඩනය හොයන්න භාවිතා කරන සූත්‍රය ගණන් හදන්න තියෙන. දැන් අර මං හැදුවේ අන්න ගණන් ටික හදන්න අපි පේපර් වලදී ඒක කතා කරනවා. හරිද? හරි. ඊට පස්සේ පීඩනයේ ඒකක. පීඩනයේ ඒකක ගැන කතා කරද්දී හරිද? බලය නිව්ටන් වලින්ද? මනේ නිව්ටන් අපි ගිය සතියේ පාඩම කරානේ. වර්ගඵලය නිව්ටන් කියන්නේ එන්න අකුරනේ. බලය නිව්ටන් වලින්ද වර්ගඵලය වර්ග මීටර් වලින්ද මිනුම් කළ විට
විට පීඩනයේ ඒකක සොයමු. හරිද? මෙතන අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. හරිද? P සමානයි F බෙදීම A කියලා. P කියන්නේ පීඩනය විශේෂක, F කියන්නේ බලය, A කියන්නේ වර්ගඵලය. හරිද? හරි? පීඩනයේ ඒකක සොයමු. හරි. අපි දන්නවනේ. හරි? පීඩනය සමානයි අභිලම්බ බලය. අභිලම්බ බලය බෙදීම වර්ගඵලය. හරි? අපි ගත්තොත් එහෙම පීඩනයේ ඒකක කොහොමද එන්නේ? පීඩනයේ ඒකක දැන් මම අරක හැදුවා. ආයසරයක් මම කියන්නම්. හරි? සමානයි අභිලම්බ බලය නිව්ටන් වලින්. වර්ගඵලය වර්ග මීටර වලින්. එතකොට එනවා මොකද්ද? වර්ග මීටරයට නිව්ටන්. කොහොමද මේ කියවන්නේ? වර්ග මීටරයට නිව්ටන්. හරි. මෙන්න මෙතන විශේෂ දෙයක් තියෙනවා. හරි. හරි. එතකොට ළමයි වර්ග මීටරයට නිව්ටන් එකක් කියලා කියන්නේ පැස්කල් එකයි. හරිද? පැස්කල් එකයි. පැස්කල් එකයි. හරිනේ? හරි. ඊට පස්සේ හරිද? හරි? ඊළඟට කතා කරන්නේ පීඩනය කෙරෙහි බලපාන සාධක. හරි? බලපාන සාධක. ඔය බලපාන සාධක මෙන්න මෙහිම කොටස් දෙකකට වෙන් කර ගන්නවා. හරි? එහෙම බලපාන සාධක කොටස් දෙකයි. කොටස් දෙකයි. මේ මාත් එක්ක මේ වැඩේ කරගන්න. හරි? සාධක ගත්තොත් එහෙම සාධක දෙක එක සාධකයක් මොකද්ද? වර්ගඵලය. හරි? එක සාධකයක් තමයි වර්ගඵලය. හරි? වර්ග ඵලය. හරි? වර්ගඵලය. දැන් කොහොමද වර්ගඵලය බලන්නේ? හරි? දැන් අපි කතා කරානේ වර්ගඵලය. අපි දන්නවා මේකෙදී කතාව. මොකද කතාව? මෙන්න මේකයි. හරිද? වර්ගඵලය වැඩි විට වර්ගඵලය වැඩි විට sorry පීඩනය අඩුවන අතර වර්ගඵලය
අඩු විට පීඩනය වැඩි වේ. පීඩනය වැඩි වේ. හරිද? වර්ගඵලය වැඩි වෙනකොට පීඩනය වැඩි වේ. හරිද? හරි. දැන් අපි පරීක්ෂණ දෙකකින් මේ වැඩේ කතා කරන්න ඕන. හරිද? පරීක්ෂණ දෙකයි. හරි? පරීක්ෂණ 1. පරීක්ෂණ 1. මොකද පළවෙනි පරීක්ෂණය කරේ? අපි ගත්තා මෙන්න මේ විදියට මොකද්ද ගන්නෙ? ටෙස්ට් දෙකක් ගන්නවා. මෙන්න මෙහෙම ටෙස්ට් දෙකක් අරගෙන ඔයාලා මාත් එක්කම අඳින්න ඕන පුතේ නැත්තම් වෙලාව මදි වෙනවා හොඳේ. හරිද? ඔයාලා මාත් එක්කම මේ වැඩේ කරගන්න ඕන නැත්තම් වෙලාව මදි වීම සිද්ධ වෙනවා. හරිද? මෙන්න මේ වගේ ටෙස්ට් දෙකක් අරගන්නවා. හරි? ඔයාලා මාත් එක්ක මෙහෙම ඇඳ ගන්න. ඔයාලා මාත් එක්කම ඇඳ ගන්න පුතේ. හරිද? හරි. ඔම ඩෙස් දෙකක් ඇඳගත්තා. තව ඩෙස් දෙකක් ඇඳ ගන්නත් ඕන අපි. ඩෙස් 4කනේ වැඩි කරන්නේ. ඔයගේ ඩෙස් දෙකක් අරගන්නවා. ඩෙස් දෙක අරගෙන ඉවර වෙලා මාක් කරනවද? මේ විදියට අපි හරි. මම ඊට දැන් මොකද කරන්නේ? දැන් මෙහෙම තියලා ඔය ඩෙස් දෙක අතර චූටි ලෑලි පටියක් තියාගන්න ඕන. නැත්නම් සබන් කැටේ ඔච්චර දිග නෑනේ. කැඩෙන්න පුළුවන්. ඒ නිසා චූටි ලෑලි පටියක් තියන සබන් කැටේට වඩා මහත අඩු. හරිද? හරි මේ විදියට ලෑලි පටි කෑල්ලකුත් ඔහොම තියාගන්න. හරි. මේකෙත් ලෑලි පටි කෑල්ලක් කොහොම තියාගන්නවා. තියාගෙන ඉවර වෙලා හරිද? ඔක උඩින් සබන් කැට දෙකක් තියාගන්න ඕනේ. හරි? එක සබන් කැටයක් මම තියා. ඔහොම තියලා ඉවර වෙලා හරිද? මොකද කරන්නේ? මෙතෙන්ට හරි මෙහෙම දානවා. මෙන්න මෙහෙම දානවා මොකද්ද? කොහොම දාලා අපි වැලි කොට්ටයක් එල්ලනවා. හරි මේ විදිහට වැලි කොට්ටයක් එල්ලනවා. හරි. ඊට දෙවෙනි එකේ මොකද කරන්නේ? දෙවෙනි එකේ මහතින් වැඩි කම්බියක්
හරි. මහතින් වැඩි කම්බියක් කොහොම දාලා හරි. ඒකෙත් හරිද? අර වගේම සමාන ප්‍රමාණයෙන් යුක්ත මොකද්ද? ස්කන්ධයක් එල්ලනවා. හරි? එතකොට මේ තියෙන්නේ ළමයි හරිද? සමාන බර. සමාන බර වැලි කොට්ට. හරි? එතකොට මේ තියෙන්නේ සිහින් කම්බිය. මේ තියෙන්නේ සිහින් කම්බිය. මාත් එක්ක මැද ගන්න නැත්ත වෙලා යනවා. මේ තියෙන්නේ මහත කම්බිය. මහත කම්බිය. මේක නිරීක්ෂණ මොකක්ද? මේ නිරීක්ෂණ දෙකක් තියෙන පුතේ. පළවෙනි එක මොකද්ද? මහත අඩු කම්බිය. ඇති විට සබන් කැටය ගැඹුරට කැපී ඇත. ගැඹුරට කැපී ඇත. මහත වැඩි කම්බිය ඇති විට කැපී ඇති ගැඹුර අඩුය. මේකෙන් පැහැදිලි මොකද්ද? මේකෙන් පැහැදිලි මොකද්ද? මේකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? වර්ගඵලය වැඩි විට පීඩනය අඩු බවත් වර්ගඵලය වැඩි විට දැන් ලිවන්නේ නේද පුතේ? වර්ගඵලය අඩු විට පීඩනය වැඩි වේ. හරි? හරි. චුටි වෙලාවක් දෙන්නම් ඕක මං හිතනවා ඇඳ ගන්න පොඩ්ඩක් පරක් වෙන විනාඩි 5ක් විතර දෙන්නම්. ඉක්මන් කරන්නකෝ. විනාඩි 5ක් විතර දෙන්නම්.
හරි. එහෙනම් හරිනේ. අපි යමු දැන් දෙවෙනි පරීක්ෂණයට. පරීක්ෂණ අංක 2. පරීක්ෂණ අංක 2. පරීක්ෂණ 2. right? පරීක්ෂණ 2. පරීක්ෂණ අංක 2. ඒකෙදි අපි කරේ මොකද්ද? අර ලෑලි කෑලි දෙකක් ගත්ත එක නේද? හරි. ඉතින් අපි කරේ ලෑලි කෑලි දෙකක් ගත්ත එක. ඉතින් අපි කරේ මෙහෙම ලෑලි කෑලි දෙකක් අරගෙන ඉවර වෙලා හරි. ඊට පස්සේ අපි කරා මොකද්ද? එල් අකුර හැඩයට ඒක හදාගත්තා. ඊට පස්සේ ඒ වගේම වගේ තව එකක් අරගෙන ඒකත් එල් අකුර විදිහට හදාගත්ත එක කරානේ. හදාගෙන ඉවරලා මොකද කරේ? මෙන්න මෙතෙන්ට අපි අඩුරුලක් සම්බන්ධ කරනවා මෙහෙම. අඩුරුලක් සම්බන්ධ කරනවා මෙහෙම. හරි? මේකටත් ඒ වගේම අඩුරුලක් සම්බන්ධ කරනවා. හරිද? අඩුරුලක් සම්බන්ධ කරනවා. හරි? දැන් ඔහොම අඩුරුල සම්බන්ධ කරලා මෙතන බිඳුව 1 2 3 4 5 ඔය විදිහට තියෙනවා අඩුරුල. මේකෙත් ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙතෙන්ට අපි තියනවා මොකද්ද? රිජිෆෝම් එකක්. හරි? එහා පැත්තේ තියෙනවා රිජිෆෝම්නේ අපි ගන්න මොකද්ද ඒකට කියන්නේ මේ දැන් මතක නැහැ. ස්පොන්ජ් එකක්. හරි. ස්පොන්ජ් එකක් තියෙනවා. හරි? එහෙම තියලා මොකක්ද දන්නවද කරන්නේ? අපි මෙන්න මේ වගේ වැඩක් කරනවා. හරි? මෙහෙම වැඩක් කරනවා මේ මේකෙන් තියෙනවා වර්ගඵලය වැඩි ගත්තොත් එහෙම එකක් අරගෙන ඕන්න ඔහොම පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි පැත්ත තියෙනවා මේකට. පෘෂ්ඨයේ වර්ගඵලයේ වැඩි පැත්ත ඔන්න ඔය විදිහට මාත් එක්ක වැඳගත්තා නම් ලේසි ඔයාලට තියෙනවා කොහොම තියෙනවා වර්ගඵලයේ වැඩි පැත්ත.
හරි. ඊළඟ එකේ මොකද්ද කරන්නේ? අර මේකම අපි තියනවා මෙහෙම කෙලින් අතරින් ඉඳලා. අපි තියනවා මොකද්ද? කෙලින් අතරින් ඉඳලා. කොහොම? ඕන්න ඔහම තියෙනවා. ආන්න මේ විදිහට මොකද කරන්නේ මේ අඩුවට තියෙන මෙහෙම. හරි? කොහොම තියාගන්න. දැන් මොකද වෙන්නේ? මොකක් වෙනවද? මෙන්න මේ හරි? මෙතන තියලා තියෙන්නේ වර්ගඵලයේ වැඩි පෘෂ්ඨය. වර්ගඵලය වැඩි පෘෂ්ඨය. මෙතන තියෙන්නේ වර්ගඵලය අඩු පෘෂ්ඨය. වර්ගඵලය අඩු පෘෂ්ඨය. හරිද? දැන් ළමයි මොකක්ද දන්නද වෙන්නේ? දැන් අපි ගත්තොත් එහෙම දැන් මේකේ හරිද? මෙන්න මේ ප්‍රමාණය හරිද? හැකිලෙනවා නම් හරිද? මෙන්න මේකෙදී මොකද වෙන්නේ? ඊට වඩා වැඩි ප්‍රමාණයක් හැකිලීමට ලක් වෙනවා. හරි? හරි. එහෙනම් මේකෙදී අපිට නිරීක්ෂණ මොකද්ද? නිරීක්ෂණ තමයි මොකද්ද? වර්ග ඵලය වැඩි පෘෂ්ඨයට ගඩොල් කැටේ වෙන්න එපා නේද? ගඩොල් කැටයේ වර්ගඵලය වැඩි අවස්ථාව වැඩි පෘෂ්ඨය සබා ඇති අවස්ථාවට වඩා වර්ගඵලය අඩු පෘෂ්ඨය සබා ඇති අවස්ථාවේ ස්පොන්ජි හැබැල්ල මොකද වෙලා තියෙන්නේ? වැඩිපුර පහළට ගමන් කර තියෙනනේ. වැඩිපුර ගිහින් තියෙන්නේ. පහළට ගමන් කර ඇත. හරි. එතකොට මේ අණුවද පෙනී යන්නේ මොකද්ද? මේ අණුවද පෙනී යන්නේ මොකද්ද ළමයි? වර්ගඵලය වැඩි විට පීඩනය අඩු බවත් වර්ගඵලය අඩු විට
පීඩනය වැඩි බවයි. හරි. එහෙනම් මේකත් ඔයාලට ලියා ගන්න මම පොඩි වෙලාවක් දෙනවා. හරිද? පොඩි වෙලාවක් දෙනවා. හරි ඉක්මන් කරන්නකෝ. හරි. තා පොඩි වෙලාවයි තියෙන්නේ නේ පුතේ. හරි අපි ඉක්මන් කරලා ඉවර කරමු. තා මේ කොටස් දෙකයි තියෙන්නේ පුරවන්න. හරි ඔයාලට අඩුපාඩුවක් තියෙනවා පුතේ වීඩියෝ එක බලලා ඔයාලට අඩුපාඩුව හදා ගන්න පුළුවන්. හරි. ඊළඟ සාධකය තමයි අපි කතා කරන බලපාන සාධක වලින් එකක් තමයි වර්ගඵලය. අනිත් එක තමයි අභිලම්භ බලය. ඊළඟ සාධකය මොකද්ද? අභිලම්භ බලය. හරි. ඊළඟ සාධකය මොකද්ද? අභිලම්භ බලය. මේකෙත් අර වගේම තමයි. හරිද? පරීක්ෂණ දෙකක් තියෙනවා. හරි? හරි? මේකෙත් අර වගේම තමයි පරීක්ෂණ දෙකක් තියෙනවා. හරි? අපි පළවෙනි එක බලමු පරීක්ෂණ 1. පරීක්ෂණ 1. අර වගේමයි. අපි අර කරානේ වැඩේ. මේ වගේ this ගල් 4 ඇඳගමු අපි. ගල් ඩිස් ටික අඳගමු. බලන්න මාත් එක්ක ඇඳලා වැඩේ ලේසි පුතේ. බලන්න මාත් එක්ක ඇඳලා වැඩේ ලේසි. බලන්න ඇත්තට මේ පාඩම් මේ විද්‍යාව කියන්නේ මහ ලොකු අමාරු එකක් නෙමෙයි. මෙන්න මේ වගේ සරලව ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට්. හරිද? හරිද? මේ මයින්ඩ් මැප් වලින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ බලන්න ඉතින් කොච්චර ලේසිද කියලා ඔයාලට. මේ මයින්ඩ් මැප් එකක් අඳිනකොට එක පිටුවයි නේද? එක පිටුවකටනේ මේ සේරම ටික. හරි? අර A3 කොලයකට තමයි A3 කොලයකට තමයි මේ සේරම අපි ගොනු කරගන්නේ. ඒතකොට මේ ගොනු කරන කාරණා වලින් කිසිම එකක් විභාගෙට අහන්න නැතුව තියෙන්නේ නැහැ පුතේ. හරි විභාගෙට අහන කිසිම කාරණාවක් මග ඇරෙන්නේ නැහැ. හරිද? විභාගෙට අහන කිසිම කාරණාවක් මග ඇරෙන්නේ නැහැ. හරි? දැන් ඔය සබන් කැරි ටිකක් තියාගෙන යමු. හරිද?
මෙතෙන්දී යොදාගන්නේ මොකද්ද? මෙතෙන්දී යොදාගන්නේ එකම ඝනකමින් යුක්ත මොනවද? කම්බි. හරිද? එකම ඝනකමින් යුක්ත කම්බි. එතන යොදාගන්නේ ඝනකම, ඒ කියන්නේ වර්ගඵලයනේ. සමාන කම්බි. හැබැයි දැන් මෙතෙන්දි මොකද කරන්නේ? එල්ලෙන පොට්ටනිය පොඩ්ඩක් වෙනස් කරනවා. හරි. එල්ලෙන පොට්ටනිය පොඩ්ඩක් වෙනස් කරනවා. මෙතන එල්ලන්නේ වැලි මලු 1යි. මෙතන එල්ලනවා වැලි මලු 2ක්. හරි? හරි? එතකොට මේ තියෙන්නේ වැලි මලු. මේ තියෙන්නේ වැලි මලු 2ක්. එල්ලපු එක. මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මොකද ළමයි මෙතෙන්දි වෙන්නේ? මෙතෙන්දි වෙන්නේ මොකද්ද? වැලි මලු එකක් එල්ලු අවස්ථාවට වඩා වැලි මලු දෙකක් එල්ලු අවස්ථාවේ සබන් කැටය වැඩි ගැඹුරට කැපී ඇත. වැඩි ගැඹුරට කැපී ඇත. එතකොට මේකෙන් අපි ගන්න නිගමනය මොකද්ද? නිගමනය තමයි මොකද්ද? අභිලම්බ බලය බරත් එක්කනේ තියෙන්නේ. අභිලම්බ බලය වැඩි විට පීඩනය වැඩි වන අතර අභිලම්බ බලය අඩු විට පීඩනය අඩුය. හරි? ඔන්න ඕකයි. ඔකටත් විනාඩි කීපයක් දෙන්න. ඊළඟ පරීක්ෂණය කරාට පස්සේ වැඩේ ඉවරයි. ආතා ටිකක් තියෙනනේ. රෙදිනා ජීවිතයේදී භාවිතා කරන අවස්ථා කතා කරන්න තියෙනවා. ඉතින් පස්සේ වැඩේ ඉවරයි. පාඩමත් ඉවරයි. පස්වෙනි පාඩම ඉවරයි. ඊට පස්සේ හයවෙනි පාඩම තමයි ලබන හතිය කතා කරන්න තියෙන්නේ. හරි? හරි. එහෙනම් ඔයාලට මේ මෙහෙම තියෙන මේ දැන් මේ අද එක YouTube live එකක් නැන්නේ පුතේ. හරිද? ඒක නිසා ඔයාලට පුළුවන් මේකේ අඩුපාඩු තියෙන එක පස්සේ ඔයාලට හදා ගන්න පුළුවන්. හරිද? මම ඒක වෙලාව ගන්න පුළුවන් නිසා මම මේක යන්නම්. හරිද? ඊළඟ එකට. පරීක්ෂණ 2. මේ පැත්තේ පරීක්ෂණ අංක 2. පරීක්ෂණ 2. right. මේකෙදි මොකද කරන්නේ? අර මේ දෙල් ලකුර හැටියට හදාගන්න එකනේ කරන්නේ. මෙන්න මෙහෙම එකක් දෙල් ලකුර විදිහට හදාගන්නවා.
මේකෙත් ඔහොම ලකුණු විදිහට හදා ගන්නවා. හදාගෙන ඉවරලා මොකද කරන්නේ? අඩි රූලක් සම්බන්ධ කරනවා මේ විදිහට. හරි. අඩි රූලක් සම්බන්ධ කරනවා. ඒක මෙහෙම ඊට පස්සේ අපි මොකද කරන්නේ? ස්පොන්ජ් එක තියනවා මෙහෙම. ස්පොන්ජ් එක ඔහොම තියෙනවා. හරි. ස්පොන්ජ් එක ඔහොම තියෙනවා. ඊට පස්සේ මෙතනිනුත් මෙහෙම ලෑලි කැලේ තියෙන ස්පොන්ජ් එක තියෙනවා. තේල ඉවර වෙලා මොකද කරන්නේ? හරි. මේකේ අපි හරිද? කිලෝග්‍රෑම් දෙකේ පඩියක් තියෙනවා. මේකේ අපි තියෙනවා කිලෝග්‍රෑම් දෙකක පඩියක්. 2යි මේකේ අපි තියෙනවා කිලෝග්‍රෑම් 5ක පඩිය. මොකද වෙන්නේ? මේකේ මේ ගානට එබුණ නම් හරි. මේකේ මෙන්න වගේ තමයි. හරි. මේක අපිට කියන්න පුළුවන් දේ මොකද්ද? නේද? වැඩි ස්කන්ධයක්. වැඩි ස්කන්ධයක් යෙදූ අවස්ථාවේ වැඩි ස්කන්ධයක් යෙදූ අවස්ථාවේ ස්පොන්ජ් එක වැඩි ගැඹුරකට තද වී ඇත. මේ අනුව පෙනී යන්නේ මොකද්ද? මේ අනුව පෙනී යන්නේ ළමයි මොකද්ද? බලය වැඩි විට පීඩනය වැඩි වන අතර බලය අඩු විට පීඩනය අඩු වේ. right. තව එක් කොටේ තියෙන පුරවන්න. එකක් පිරුවට පස්සේ වැඩේ ඉවරයි. හරිනේ? හරි. හරි ඔයාලා මේකේ මම අර කිව්වා වගේ වීඩියෝ එකක් තියෙන නිසා ඔයාලට පුළුවන් අඩුපාඩුවක් තියෙනවා නම් ආයි වීඩියෝ එක බලලා මේක කරගන්න. අපි යමු අවසාන කොටසට. හරිද? අවසාන කොටසට යන්න හදන්නේ. කොච්චරලා තියෙසම්ම? පොඩ පරක්කු වුණාට කමක් නැහැ නේද?
හරි. ඊළඟ එක තමයි තියෙන්නේ මොකද්ද? පීඩනයට බලපාන සාධක අවශ්‍ය පරිදි වෙනස් කිරීම. හරි? වෙනස් කිරීම. පළවෙනි එක තමයි මෙන්න මේ විදිහට වෙනස් කරනවා. හරි? වර්ගඵලය අඩු කරලා අඩු කර පීඩනය වැඩි කරන අවස්ථා තියෙනවා. අවස්ථා තියෙනවා. හරි බබාලා දන්නවනේද මම කතා කරානේ. මොනවද ඒ අවස්ථා? පළවෙනි එක තමයි මොකද්ද? පිහියක් මුවහත් කිරීම. පිහියක් මුවහත් කිරීම. ඊට පස්සේ ඊළඟ එක ඉන්නක් සිටුවීමේදී නැත්තම් විකට් කූරු සිටුවීමේදී කෙලවර උල් කිරීම. ඇනයක තුඩ උල් කිරීම. ඇනයක තුඩ උල් කිරීම. ඊළඟ එක මොකද්ද? අර ජීවීන් එකක් ගන්නකො. මොකද්ද? දත් තියෙනවනේ. දත් උල්ව පිහිටීම. හුඟක්ම මාංශ භක්ෂකයන්. හරිද? ඊට නියපොතු උල්ව පිහිටීම. හරිද? නියපොතු උල්ව පිහිටීම. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව විතර ගන්න පුළුවන් මොකද්ද? වර්ගඵලය අඩු කරලා. හරි? දෙවෙනි අවස්ථාව විතර මොනවද ගන්න පුළුවන් මොකද්ද? වර්ගඵලය අඩු කරලා. අඩු කර. sorry. වර්ගඵලය වැඩි කරනේ. වර්ගඵලය වැඩි කර පීඩනය අඩු කරන අවස්ථා. පාසල් බෑගයේ කරපටිය මහතින් වැඩිවීම. බර වාහන වල රෝද දෙකක් යෙදීම. පාද පතුල් පළල්ව
තිබීම. වාඩි වන ඩෙස් වල බංකු කියලා කියමු නේද? ලෑලි පළල් වීම. ඔය වගේ දේවල්. හරිද? ගෙදර වැඩකුත් දෙනවා දැන් මම. නේද? මම හැමදාම කරන එක හරි නෑනේ. ගෙදර වැඩකුත් දෙනවද? හොඳේ. මෙන්න මේක පුරවන්න දැන් මෙතන වර්ගඵලයේ තේරුම ටික කිව්වනේ. දැන් මං ඊළඟට දෙන එක තමයි මොකද්ද? ඊළඟ විදිහට මොකද්ද? බලය වැඩි කර පීඩනය වැඩි කරන අවස්ථා. හරි? ඒකට ඔයාලා ටිකක් කියන්න. එහෙම මං ඉරි ටිකක් ගහන්නම්. හතරවෙනි එක තමයි මොකද්ද? බලය අඩු කර පීඩනය අඩු කරන අවස්ථා. ඔන්න පුතේ පස්වෙනි පාඩම ඉවරයි. හරි. ඔයාලට මේකේ අඩුපාඩුවක් තියෙන ලියා ගන්න බැරි වීමක් කොහේ හරි තිබුණොතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක නැවත බලලා ඒ අඩුපාඩුව හදා ගන්න. මෙන්න පැටියෝ පීඩනයේ පාඩම අහවරයි. පීඩනයේ පාඩම ඉවරයි. බලන්න මේ හරි ලේසි දේවල් ටිකක් තියෙන්නේ. හරි ලස්සනට පිළිවෙලට මේ මයින්ඩ් මැප් එක හදාගත්තාම සියලුම කාරණා ටික මේකේ තියෙනවා. පේපර් කරනකොට තව ටිකක් මාර්ග දැනුම් මේ නේද? වැඩි දියුණු වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි කතාව. එහෙනම් ළමයි අදට පන්ති ඉවරයි. මේ එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අඩොසු පිරියට ආව එක.